හෙලෝ අයිබෝන් කියලා ඔයාලා අදත් පිළිගන්නවා රෝදය TV YouTube channel එකට. අද අපි කතා කරන්න ආවේ ලංකාවේ වැඩි කවුරුත් කතා කරන්නලා නැති මේ වෙනකොට YouTube එකේ Snapchat අලුත්ම අප්ඩේට් එක මොනිටයිසේෂන් ඔන් කරලා තියෙනවා. Snapchat එකෙන් ඒගොල්ලෝගේ ප්‍රෝග්‍රෑම් එක ඒගොල්ලෝ දාලා තියෙනවා මේ අවුරුද්දේ පෙබරවාරි 1 වෙනිදා ඉඳලා. දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා ඇති ඒගොල්ලෝ මොනවද ඉල්ලන්නේ කියලා. යාලා ඉල්ලනවා 50000ක ෆලෝවර්ස්ලා ඉල්ලනවා. ඒ වගේම 10 මිලියන් ස්නැප් view ඉල්ලනවා. 1 මිලියන් ස්ටොප් ලයිට් view හරි 12000ක් hours view time තියෙන මේ තුනෙන් එකක්. ඒ කියන්නේ තුනෙන් එකක් එක්ක සබ්මිට් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම 50000 ෆලෝවර්ස්ලා අනිවාර්යෙන් ඉන්න ඕනේ. ඒ වගේම යාලගේ මේ කියලා තියෙනවා වගේම ඒගොල්ලොන්ගේ රික්වයර්මන්ට් ටික ෆලෝ කරලා ඒ ටික සබ්මිට් කරපු ගමන් ඔයාලට මොනිටයිසේෂන් ඔන් කරන්න පුළුවන් Snapchat එකේ. මේක අලුත් ඔපචුනිටි එකක් ලංකාවටත් available. පෙබරවාරි 1 වෙනිදා ඉඳලා 2025 මේක අලුත්ම ප්‍රෝග්‍රෑම් එකක්. ඔයාලත් ඇවිල්ලා බලන්න Snapchat මොනිටයිසේෂන් ප්‍රෝග්‍රෑම් එක. මේක මේ තියෙන සයිට් එකේ මම ලින්ක් එක දාන්නම් පල්ලෙහෙන්. මේකේ තියෙන ඔයාලට කරන්න ඕනේදී ඔයාලගේ account එකක් open කරගෙන ඔයාලා අදම ඔයාලගේම කියලා දෙයක් පටන් අරගෙන මේකේ success වෙන්න. මේක අලුත් program එකක්. ඔයාලට success වෙන්න ගොඩක් පුළුවන්. අනික Snapchat කියන්නේ ලෝකේ පුරා විහිදුණු website එකක වගේ application එක. මේක Android, Windows ඒ වගේම iOS කියන තුනටම මේ platform එක මේ chat platform එකක් විදිහට තමයි ආවේ. ඒ වුණාට මේකේ දැන් ගොඩක් මේ කියන්නේ improvement වෙලා තියෙනවා. ඔයාලත් ඇවිල්ලා මේක try කරලා බලන්න. ඔයාලටත් success වෙන්න පුළුවන්. thank you. ඔයාලත් try කරලා බලන්න. අපෙන් මේ වීඩියෝ එකෙන් දෙයක් ඔයාලා ඉගෙන ගත්තා නම් අපිව subscribe කරලා යන්න. thank you.